तुमने ना जाना कि मैं दीवाना लेकर आया हूँ दिल का नजराना मेरे दिल की है जो दास्तां सुनो ना सुन लो ना हम सफर मुझे को चुन लो ना सुनो ना सुन लो ना හායි කොහොමද ඔයාලට ඔන්න එහෙනම් වෙනද වගේම අද වීඩියෝ එකටත් ඔයාලා හැමෝම ආදරෙන් එකතු කරගන්නවා. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. ඔයාලගේ ඉරිදා ගේන vlog එක බදාදා ගේන්න බැරි වුණ හින්දා තමයි බ්‍රහස්පතින්දා අරන් ඉන්නේ. ඉතින් මේ වගේ vlogs මම වැඩි අරගෙන ඇවිල්ලා නැහැ ඔයාලට. ඉතින් මට හිතෙනවා ඔයාලත් එක්ක ඩේ vlog එකක් share කරගන්න කියලා. අපි බලමු එහෙනම් අපේ දවස අද කොහොමද ගත වෙන්නේ කියලා. අද හස්බන්ඩ් නිවාඩු දවසනේ. ඒ හින්දා ඉතින් අපි තුන්දෙනා ටිකක් දවල් වෙනකන් නිදාගත්තා. මම නැගිටිද්දි ඉතින් එයාලා දෙන්නම හොඳටම නිදි. මම ඉතින් නැගිටලා ඇවිල්ලා මූණ කට සෝදගත්තා. ඊට පස්සේ ඉතින් අපි තුන්දෙනාට තේ හදන්න තමයි හදන්නේ. මේ වෙලාවේ නම් ඔන්න ඉතින් තාත්තයි බබයි දෙන්නම නැගිටලා ආවා. අද ඉතින් හොඳට අවුව තියෙන දවසක්. අද දවසේ ඉතින් අපිට කරගන්න වැඩ කීපයකුත් තියෙනවා. ඉතින් උදේම තේ බීලා උදේට කාලා තමයි යන්න හදන්නේ. මම ළමයි තේ හදන්නේ ෆ්‍රෙෂ් මිල්ක් එකටම තේ කොළ දානවා. ඉතින් තේ කොළ පැකට් එකෙන් කඩලා තමයි දාන්නේ. අර සුදු පාට පොඩි පැකට් එකක් තියෙන්නේ. ඒකෙනුත් කඩලා තමයි දාන්නේ. හස්බන්ඩ් මට කිව්වා ඒක හොඳ නැහැ දාන්න කියලා. ඒ හින්දා ඉතින් මම දැන් ඒක අයින් කරලා තමයි තේ හදන්නේ. මම තේ හදන අතර ඉතින් මේ දෙන්නම ඔන්න එළියට බැහැලා. මං කිව්වනේ ඉතින් අද හොඳට අවුව තියෙන දවසක් කියලා. ඉතින් මේ දවස්වල අපිට සීතලයිනේ. ඒ හින්දා ඉතින් එළියට මෙහෙම බැහැලා ඉන්න බෑ. මේ වගේ තද අවුවක් තිබ්බොත් ඉතින් ටිකක් ඉන්න පුළුවන්. ඒ වුණාට හුළඟ සීතලයි. අර අවුව සැරින්ද ඒක ටිකක් ගාණක් නැහැ. ඉතින් ඔය වැටින් එහා ඉන්නවා සීයා කෙනෙකුගේ ආච්චි කෙනෙකුයි. ඉතින් එයාලා දෙන්න උතන වගා කරනවා. අපි එක්ක එහෙම ඉතින් කතා කරන අපේ සුදු පුතා එක්ක ඉතින් එයාලා හරි යාළුයි. අපේ සුදු පුතා ඉතින් ඒ සීයා දැක්කම ජීජී කියනවා. ජීජී කියලා කියන්නේ සීයා කියන එකට. මං ඉතින් මෙයාලත් එක්ක කයියක ගහ ඉඳලා බලන්නකො මට වෙච්ච දේ. කිරිටි කිත්‍රේ. අපදාම අපේ ගෙදර කිරි උතුර. බලන්නකො ඉතින් උනදේ කිරි ටික උතුරලා ගිහිල්ලා අපේ ගෙදර ඉතින් ওই වැඩේ නම් වෙනවා ළමයි. ඔයාලටත් මේ වගේ වෙනවද ළමයි? නැත්තම් මට විතරද මේම 80ක් තියෙන්නේ? 80 කියන්නේ ඉතින් මං අතනට ගියපු හින්දා ඉතින් මට ඒක අමතක වුණා. කමක් නැහැ. ඉතින් ওই වගේ දේවල් ඉතින් ඉඳලා හිතලා වෙනවා. පොඩ්ඩක් ඩාම් වෙනවා, ඩ්‍රූම් වෙනවා. එහෙම තමයි නේද? දැන් ඉතින් මේ උදේ කෑම එක හදන්න තමයි හදන්නේ. ඉතින් වැඩි යන්නේ නැහැ. අපි ඒ කට්ලට් හදලා තිබිච්ච නිසා මං හිතුවා ඉතින් ඒවා පාන් එක මැද්දට දාලා කමුන් කියලා. මොකද ඒවා හරිම රසයි ළමයි. එහෙම දාලා කද්දි ඔයාලා කාලා තියෙනවද? මං ඉතින් කලින් පාන් එක පොඩ්ඩක් දෙපැත්ත පුච්ච ගත්තා. ඊට පස්සේ ඉතින් බටර් ටිකක් ගාලා මේ කට්ලට් එක මැදින් තියලා කන්න තමයි තියෙන්නේ. මම ඉතින් කෑම ටික ලෑස්ති කරලා ඉවර වෙලා තව පොඩි කෑමක් හදන්න තමයි හදන්නේ. ඉතින් බලන්නකෝ ඔයාලත් මේ කෑම එක දැකලා තියෙනවද කියලා. මම මේක ඉස්සෙල්ලාම දැක්කේ ලූනා පීච් එකේ අක්ක හදනවා. ඊට පස්සේ මම දැක්ක Pinterest එකේ තියෙනවා. ඉතින් එයාත් ඒකෙන් දැකලා තමයි හැදුවා කිව්වේ. ඉතින් මේක හරිම රසයි ළමයි. ඔයාලත් ඉතින් අනිවාර්යෙන් හදලා බලලා කමෙන්ට් එකක් දාන්න රසයිද කියලා. ඉතින් මම මේක අපේ නංගිටත් කිව්වා. ඉතින් එයාත් හදලා බැලුවා. හරි රසයි කිව්වා. ඉතින් මුලින්ම මේකට බටර් ටිකක් දාන්න. ඊට පස්සේ බටර් ටික දාලා ඉවරලා පාන් පෙත්තක් දාන්න. ඉතින් අපිට මේ තියෙන සෑන්ඩ්විච් පාන්නේ ලංකාවේ නම් ඉතින් තැටි පාන් තියෙන, ආච්චු පාන් තියෙන ඔය ඕන එකක් මං හිතන්නේ හරියනවා. ඉතින් හොඳට බටර් ටිකක් දාලා මේක හොඳට දෙපැත්ත පුච්ච ගන්න. මේ වගේ ඉතින් දෙපැත්ත හොඳට පුච්ච ගන්න. ඊට පස්සේ ඉතින් අපි ෆ්‍රෙෂ් මිල්ක් ඇඩ් කරනවා මේකට. ඉතින් ටිකක් වැඩිපුර දාන්න. හොඳට දෙපැත්තම මේකත් කලවම් කරගන්න ඕනේ. ඉතින් ෆ්‍රෙෂ් මිල්ක් ටික උරා ගන්නකම පාන් පෙත්ත තියන්න. ෆ්‍රෙෂ් මිල්ක් එක ඉතින් උරා ගත්තට පස්සේ ඉතින් පාන් එක මේ වගේ මේ පාන් ඉතින් ටිකක් ගන්නකම අඩුයිනේ. එතකොට ටිකක් මේ වගේ තමයි එන්නේ. ඒකත් දෙපැත්ත හොඳට
පුච්ච ගන්න. දැන් අපි හදාගෙන ඉවරයි. ඉතින් මෙහෙම ප්ලේට් එකකට දාගන්න. මේකට ඉතින් කට්ටිය මී පැණිත් දානවා. ඉතින් මං ගාව එදා මී පැණි තිබ්බේ නෑ, මිල්ක් මේඩ් තිබ්බා. ඉතින් මිල්ක් මේඩ් උත් දානවා මම දැකලා තියෙනවා. ඉතින් ඒකත් හරිම රසයි. හොඳට මිල්ක් මේඩ් ටිකක් දාලා අයිසින් ෂුගර් එක චුට්ටක් ඉහා ගන්න. එතකොට ඉතින් තවත් රසයි. දැන් අපේ කෑම කලෑස්ති. මේ ඉතින් රස බලන වෙලාවයි. ඉතින් මේක හරිම රසයි ළමයි. ඔයාලත් කාලා බලන්න. මම නම් මේකට හරිම ආසයි. ඉතින් අපේ සුදු පුතත් හරි කැමතියි මේක කන්න. තාත්තා නම් ඉතින් වැඩි කැමැත්තක් නැහැ. මේක හරි රහයි. ඔයාලත් හදලා බලලා මටත් කමෙන්ට් එකක් දාන්න. ඒකත් කන ගමන්ම ඉතින් අර කලින් හදපු පානුත් කනවා. මගේ කෝප්පේ දාලා hina වෙන්න එපා හොඳද? මට ඉතින් උදේට තේ ටිකක් වැඩිපුර බොන්න ඕනේ. ඒ නිසා ඉතින් මම ටිකක් ලොකු කෝප්පයක් ගත්තා. මම ඉතින් ඕක ගත්ත වෙන ලස්සන එකක් මට හරි ගියේ නෑ. ඉතින් ඕකට තමයි හිත ගියේ. මට හිතුණා ඉතින් මේක හොඳයි කියලා. ඒකෙන් හින්දා ඉතින් මම මේක ගත්තා. කාලා බීලා ඉවර වෙලා ඉතින් ගෙවල් අස්පස් කරන්න තමයි හදන්නේ. ඉතින් මං කිව්වා අද අපි එළියට යනවායි කියලා. ඉතින් ඒ යන්න කලින් ගෙදර අස්පස් කරන්න ඕනේ. ඉතින් මට කොහේ හරි යන්න කලින් ළමයි ගෙදර හැඩි වෙලා තියෙන්න බෑ. ලස්සනට පිළිවෙලකට තියලා තමයි මම යන්නේ. මොකද ආවට පස්සේ ඉතින් ගමන් මහන්සියයි. අනික එද්දි හැන්දෑ වෙනවා. එතකොට ඉතින් මහන්සියනේ. ආයි ඉතින් අස් කරන්නේ නැති වෙන්න මං ඉතින් ඔක්කොම යන්න කලින් අස් කරලා තියලා තමයි යන්නේ. ගෙවල් අස්පස් කරලා ඉවර වෙලා ඉතින් ඔන්න නාගෙනම ආවා. නාලේ ඉවරලා ඉතින් අපි එළියට යන්නනේ හදන්නේ. ඉතින් ඒක ලෑස්ති වෙන්න තමයි මේ හදන්නේ. දැන් තමයි පිටත් වෙන්නේ. දෙකමාරයි වෙලාව. පාරක් උඩා ගොස්තාලා කියලා ස්පස් කරලා කොම් කරලා යද්දි නකොල්ලා. සුදු මහත්තයා. සුදු මහත්තයා. කොහොම සුදු මහත්තයාද? පුතා. සුදු මහත්තයා කියනට කියන්නේ පුතා කියලා. අපි දැන් යනවා අද අපේ ගෙදරට අලුත් යාළුවෙක් අරගෙන එන්න. ඉතින් යමු යාවත් අරගෙන තව වැඩ ටිකක් තියෙනවා ඒ ටිකත් කරගෙන ගෙදරට බඩු ටික උත් අරගෙන එන්න නේද? අද මෙයා නිවාඩු. එතකොට නිවාඩු දාසර කරන්නේ යාව අරගෙන අනේක. එක මේ කුරුල්ල ජාතින ලස්සනයි. යාගෙන හරිම ලස්සන නිල් පාටක් තියෙන්නේ. ස්කයි බ්ලූ එක තියෙන්නේ. පුතා හරි ආසයි යන්න. මේක ඉතින් ඇතුළට යන්න බෑ. අවුරුදු 15 පොඩි අයට යන්න බෑයි කියනවා. ඒ කියන්නේ කුරුල්ල එක ගඳයි ඒක ඇතුළේ. ඉතින් මෙතන ඉන්න බව් පැටව. බව්ව දොයි. ini kati tain. Halo. Hello. Hello. Hi. 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 Me Mia laksana hello. Hi. Kati. Umma. Sang kemati වැඩි පුරයක්. එල්ල එයාගේ මුණ ලත්තනයි. අල අල අල. ඉතින් අපිට ලීජිනවා. අපි ඉතින් යාව ගෙදර අයියන් තමයි ආවේ. අපි ඊයේ බලන්න ආවා.
ඉතින් අපි ඊයේ තමයි ටැංකිය ගත්තෙත්. ඉතින් එතකොට අපි මෙහාව දැකලා අපි හිතුවා අපිට හරියන්නේ හින්දා අරගමු කියලා. ඉතින් අද අපි එක අරගෙන යන්න ආසාවෙන් හිටියේ ෆ්‍රිජ් එකක් ගන්න. අපේ ගෙදර තියෙන චූටි. අපි තුන් දෙනාගේම දේවල් ඉන්නේ. කියන්නේ කෑම් බිම නම්මනම් දාද්දි මදි වෙනවනේ. ඒකට අපිට ඉතින් හරියටම අර ගොඩක් දේවල් ගෙනල්ලා දාගන්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා ඉතින් අපි හිතුවා එකක් ගමු කියලා. දැන් ඒකත් අරගෙන අපි මාළු ගන්න තැනක් බලන්න ඕනේ. අපේ ටැංකිය අපි ඊයේ ගත්තා. අපිට මාළු ගන්න තැනක් නැහැ. මේකේ මාළු තියෙනවා මේ ඉවර වෙලා මාළු. ඉතින් ඉතින් අපි දැන් මාළු ගන්නත් යන්න ඕනේ. මේක තමයි අපේ අලුත් යාළුවා. ළමයි අපේ ෆ්‍රිජ් එක. ඉතින් ඒගොල්ලෝ වහනයක් දෙනවා. අපිම තමයි වහනේ ඩ්‍රයිව් කරන් යන්න ඕනේ. යාලා පටවල දෙනවා. අපි ගෙදර ගිහලා තමයි ඉතින් තනියෙන් ඒවා කරගන්න ඕනේ. ඉතින් අර ඒක අරගන්න අපිට රෝද මේවා එක තියෙන මෙන්න එකක් දෙනවා යාලා. ඉතින් අපිට අපි වහනේ ගිහිල්ලා ආයි මෙතනට වල් බාර දෙන්න ඕනේ. අපි ලොරිය යන ගමන් ලොරියක් ගත්තා. ඉතින් මෙහෙ එහෙම තමයි අපිම තමයි අරගෙන යන්න ඕනේ. යාලා ලොරියක් දෙනවා. මේ සල්ලි ගන්න නැහැනේ. ෆ්‍රී තමයි දෙන්නේ. ෆ්‍රී තමයි දෙන්නේ. අපි ඉතින් ආයෙ මේක ගෙනල්ලා බාර දෙන්න ඕනේ. වලු ටික ඊළඟ දාගත්තට පස්සේ අපේ වහනේ මෙහෙ. අපි දැන් එහෙනම් යමු ලොරිය. එහෙ තියෙන්නේ අපේ ෆ්‍රිජ් එකේ ඉන්නේ. අන්න කඳුල. එයා බලන දැන් ඇයි මේ අපේ බූම කියන්නේ නැතුව වෙන එක කියන්නේ කියලා. කො පුතාගේ බූම එක? ඈ? අයියෝ පුතා වෙන එක එක්කන් ඇවිල්ලානේ. පුතාගේ බූම එක නෑ දැන් මේක තමයි බූම එක. හොඳේ? හාද? හාලු. එයා හාලු. මේකට කැමතිද ඔයා? ඈ? සුදු පුතා කැමතිද මේකට? ඔව්ද? හා එයා කැමතිලු. මේක හොඳයි නේ? අර බූම් එක එපා නේ? ඔව්. ගොඩ කාලෙකින් නගින්න හදන්නේ ලෝරි එකට. එළ දුදා. කොහෙන්ද මගන්? කොහෙන්ද? මෙතින් බහ ගන්න බෑ. බයින්ඩ ඕන දැන්. අයියෝ තුදු පුතා. අයියෝ. යේ. රුදු පුතා බයිරි පාට තමයි ලොරි එකට දැන්. නැගිටිනු. මේකින්නේ. නැගිටිනු බයි. හිටලා. කාකේ. කොහොමද ගන්නෙ? අම්මි. ඒ ආසාවත් හරි ෆ්‍රිජ් එකේ ඉඳලා. අපි ළමයි දැන් ආවා ඉතින් මොන හරි කන්නේ කියලා වහනෙත් දාලා එයාලටත් ආයි වහනේ බාර දීලා. අපි දැන් ආවා ජපනිස් කෑම කන්න. යොෂිනෝයා. ඒක තමයි අපි ආවේ. අපි දැන් සස කෑම එකක් කමු. සුවඳ ෆුල් මේ තියෙන්නේ ළමයි මගේ කෑම එක. කිමචි තියෙනවා. වව්. මේ තියෙන්නේ අයියාගේ කෑම එක. දැන් අපි සුදු පුතත් එක්ක බෑ. සුපර්. Kita mulai chicken kayak lakal itu, mana dah dah ni ada? Berkalnya. Apa kabar mereka? Apa?
දැන් අපි කාලා ඉවරයි. දැන් ඉතින් ආයෙ යන්න තමයි හදන්නේ. අපි දැන් යනවා අයිස්ක්‍රීම් කන්න. අයිස්ක්‍රීම් කන්න යනවද ඔයා? ඈ? අයිස්ක්‍රීම් කමුද? ඒ අයිස්ක්‍රීම් පප්පා. කමු ඈ? දෙයියන් අයිස්ක්‍රීම් කන්න යන්නේ. අපි අයිස්ක්‍රීම් කනවා. අන්තිලා. මේ කලම එක. ආවලමයි මාළු ගන්න. අන්න ලස්සන මාළුවෝ ඉන්නේ. චූටි මෙයාලා ලස්සනයි. මෙන්න මේ මාළුවා ළමයි යෙන් 7000ක් වෙනවා. මෙහෙ ඉතින් ටිකක් මාළු හිම ගණන් ඇති කරනවා. අර මෙයා 1000යි එක්කෙනෙක් පොඩි අය. අනේ මෙතන ලස්සනයි. මේ කහ පාටයි. එංගල නම් පොඩි මෙයා යෙන් 390යි. එක්කෙනෙක්. මේ බලන්න මෙයාගේ සයිස් එක. මාළු එක. Hello, hi. Kodo ඉන්නේ. කොඩ ඉන්නේ. අපේ බබා දොයිනේ නැත යාරියාසේ මාළුන්ට. අපි ටැංකිය උඩින් අත තිබ්බම යාලා උඩට එනවා. ඉතින් යාලාට පුරුදු කරලා තියෙන්නේ එහෙමලු. එළියේ තියනවා ළමයි මෙන්න මෙහෙම වෙන මාළු ටැංකි. මෙන්න මේ වගේ තින්න මාළු. තේන. මේ කට්ටියට එළියේ ඉන්න පුළුවන්. අපි ආව ළමයි දැන් බඩු ගන්න. අපි මාළු ගන්න තැනට ගියා. අපි ඉතින් මාළු ගත්තේ නැහැ මේ. එතන ඉන්න මාළුන්ට හීට් එකක් ඕනෙලු. ඒ කියන්නේ සීතල කාලේ හින්දා මේ ඒ සීතල වතුර ඉන්න බැහැලුවේ ඇතුළේ ඉන්න අයට. ඉතින් ඒක ඇතුළේ එයාලා හීටර්ස් දාලා තියෙන්නේ. ඉතින් අපි වෙනම හීට් එකක් ගන්න ඕන වතුරට ඒ කියන්නේ එළියෙන් සෙට් කරන්න. ඒක හීට් වෙලා තියෙන. ඉතින් එතන තිබ්බ හීට් එක අර අපි ගත්ත ටැංකියට මැච් වෙන්නේ නැති හින්දා අපි ඉතින් හිතුවා ඉන්ටර්නෙට් එකෙන් අරගෙනම අපි මාළු ටිකක් අරගන්න යමු. නැත්තම් මාළු තියන්න තරක් නැහැ. සීතල නිසා. ඉතින් අපි හිතුවා ඒක ආයේ පස්සට කල් දාලා අපි අද බලලා ඉන්න ලස්සන මාළු හිටියා. ඉතින් ආයෙත් අපි දවසක යන් මාළු ටික අරගෙන අපි ටැංකිය හදන්න. ඉතින් දැන් අපි ආවා ගෙදරට බට් ටිකක් ගන්න. අපි අලුත් ෆ්‍රිජ් එකට මාළු ටිකක් දාගන්න. මාළු ටිකක් ගත්තා බුදුබණ තියන්න. සීතලයි. මේක ඇතුලේ සීතලයි මේ. අපි දැන් ඉන්නේ ළමු එකේ මෙහි. රාමු එක ඇතුලේ සීතලයි. මේ ඉන්නේ වට්ටක්ක ෆැන්ලා. මේ ළමයි පේනානේ මෙන්න මේ එළවලු ටික විතරයි තියෙන්නේ. මේවා කාලා අපිට දැන් ඇති වෙලා තියෙන්නේ. මේ මෙතන කොකුසන් කියලා ගහලා තියෙන්නේ ජැපනීස් චිකන්. ඒවා තමයි කණ්ඩ කියන්නේ. තව බ්‍රසීල් ඒවත් තියෙනවා මෙහි. ඒ හොයාගන්නේ කොහොමද මෙතන? මේවද? මොනවද බුරාජිරු සන් කියන්නේ මේ චිකන් එක බ්‍රසීල් එකක්. ඒක එච්චර හොඳ නැහැ කියලා තමයි කියන්නේ. ඒ බ්‍රසීල් එකේ ගාන අඩුයි චිකන් එක. ඒකට ඒක හොඳ නැහැ කියලා කියනවා මම. අපි ගන්නේ මෙන්න මේ සමන් එක ළමයි. මේ සමන් එක මේ සමන් එක අපේ ටේස්ට් එකට තියෙනවා. සුදු පුතා දා. එයාටත් ඕනේ අපි කරන දේම කරන්න. සීතලේ අද්දේ රාත්‍රියේ දුරු කරන්නේ. ඔව් යාර සීතලේ මේක ඇතුළේ සීතල මේක ඇතුළට ආවගේ ෆ්‍රිජ් එකට ආවගේ නිකන්. අනික මේකේ මේ කාඩ් පේමන්ට් නැහැ. මේකේ සල්ලි වලින් තමයි ගෙවන්න ඕනේ. ඒකේ ඉන්න මේ නෝමල් ෂොප් වලට වැඩිය මේකේ ගාණ අඩුයි. මේව නැද්ද චිලි චිකන්? චිලි චිකන් නේ චිලි සෝස්. සෝස් නැද්ද? සුදු පුතා නෝලු. චිලි චිකන් ඉස්සුනියා. හරි ඉතින් පොඩ්ඩක් වැරදුනා. මේක ඉතින් නෝමල් කලෙට තියෙනවට වැඩිය මේකේ බඩුවල ගාණ අඩුයි ටිකක්. මේ බලන්න ඉතින් මේකේ චිකන් ජාති හැම මේ පැක් කරලා තියෙනවා. මේ වටුකුරුළු බිත්තර. ඒවා මේක 3ක් විතර සෙට් කරලා බැදලා. මේවා ඉතින් ජපනීස් කට්ටිය ගන්නවා. මේවා රෑ වෙද්දි ඔක්කොම ඉවර වෙනවා. අපේ චීෆ් එක
කොන්ට මෙන්න මේක රහයි. මේ තමයි මෙහි ෆේවරිට්ම යෝගට් එක. ගොඩක් අය මේක ගන්න එක හරි රසයි. වෙන නෝමල් කඩේට තියෙන ගාන අඩේනේ. ඊම ජාති වල කොපුතාගේ බීම අපරු නතිනා කෙසුළු පුතා මේකට හරි කැමති. යේ එකක් දානවා. මල්ල දානවා යත්තා. ඒක මේ අපිට අඳුරන එක්කෙනෙක් කිව්ලා හොඳේ මෙන්න මෙහෙම නැවිලා තියෙන්නේ ඔරිජිනල් ෆ්‍රෙෂ් මිල්ක් කියලා කියනවා. එතකොට මෙන්න මෙහෙම දිගට තියෙන්නේ දිගටම තියෙන්නේ එන්නේ එක ෆේක් එක කියලා කියන ෆේක් කියන්නේ මං හිතන්නේ මේ මොන හරි කවලම් එකක් නේ. මේක කවලම් එක කියලා තමයි කියන්නේ. අරක ඔරිජිනල් ෆ්‍රෙෂ් මිල්ක් එකම කියලා තමයි කියන්නේ. මෙන්න මේක. ඉතින් ඒ නිසා අපි ගන්නවා මේක මේ හරියටම දන්නේ නැහැ අපිටත් කිව්වේ මේ ඉන්න අයියා කෙනෙක්. ඉතින් සෑන්ඩ්විච් මෙන්න මේ වගේ මෙන්න මේ තියෙන මේ පන් මේවත් හරි රහයි. මේවත් එක එක ෆ්ලේවර්ස් තියෙනවා. මේක සැමන් එක. එතන මේ තියෙන බිත්තර එක බිත්තරයි හැමුයි තියෙන්නේ. මේ පීනට් බටර් එක තියෙනවා එකේ. මෙන්න තියෙනවා කේක් එක. මේ තියෙන මෙන්න මේ කේක් එකට ළමයි මම හරිම ආසයි. මේක හරි රසයි. හොඳද? ඒක හොඳට කන්න පුළුවන්. මේ තියෙන මෙන්න මේක. ඒකේ තියෙන තව ෆ්ලේවර්ස්. මෙන්න මේකත් කොෆි එක තව චොක්ලට් එකක් තියෙනවා. චොක්ලට් එක නෑ ඒක ඉවරයි. මෙන්න මේක මං කන්න කැමති. ඒක හරි රහයි. ඊට පස්සේ තව මේක තියෙනවා මේ ඇතුලේ හැම්මෝයි හැම්නේ මයනේසි සොසේජස් තියෙන්නේ. ඒකත් හරි රහයි. මේ පැණි එකක් ගන්න ඕනේ. මේ පැණිත් ඉවරයි. මේ දෙන්න යන බඩු මේක. පුතා දාන්න මේක දාන්න. අයියේ. එහෙම මේකෙන් දැම්ම මගේ කේක් එක පොඩි වෙනවා. මේ ඉචිගෝ කාලෙනේ දැන්. මොන ඉචිගෝයි? ඉචිගෝ කියන්නේ අය ස්ට්‍රෝබරි. දැන් මේ දෙකම තියෙන දෙකෙන්ම ගන්නවද? මේක ගන්න. මේක දාන්න. පුතා දාන්න. පුතා තියා. අයියෙන් දාන්න එපා. හිමින් තියන්න. තුදුත අයියෙන් දරාන් ගාලා දාලා මේ තියෙන ඒවා ටික තෑරෙන ඔක්කොම. දැන් අපි බඩු අරගෙන ඉවරයි. දැන් අපි යමු ගෙදර. එහෙනම් ගෙදරට හම්බෙමු. බයි බයි. ගෙදර ඇවිල්ලා අතපයත් සෝදගෙන මල් ටිකක් ලෑස්ති කරගෙන බුදුපහන තියන්න තමයි මේ හදන්නේ. මාත් එක්ක අපේ සුදු පුතත් එනවා බුදුපහන තියන්න. එයා ඉතින් හරි ආසයි බුදුපහන තියන්න. අපි කරන දේවල් දිහා බලාගෙන එයත් ඒ විදිහටම කරනවා. ෆ්‍රිජ් එක සෙට් කරා අපි. ඔන්න තියෙනවා අපේ අලුත් ෆ්‍රිජ් එක. ඉතින් මෙන්න මෙහෙම තමයි අපේ අලුත් ෆ්‍රිජ් එක. ඉතින් මෙන්න මෙයාලා ටිකව දැන් අපි අරගෙන යනවා අලුත් එකට. මෙන්න මෙයා මෙතනින් දැම්මා. අත විදානේ ඔය සුදුර අලන්න. මෙයා මෙතෙන් දා. එන්නේ ඉන්නවා කට්ටිය මෙතන. අපේ හබි මට රස කෑමක් හදලා දුන්නාද? එන්න බබත් කන්න. අම්මා කාලා දුන්නා. Hi Baba. Ini ඇත්තටම රහයි. මම කාලා බීලා ඔක්කොම වැඩ ටික ඉවර කරගෙන ආව මූණ පොඩ්ඩක් සෝදගෙන ස්කින් කෙයා කරන්න. මම ඉතින් ලොකු ස්කින් කෙයා රූටින් එකක් ෆලෝ කරන්නේ නැහැ. සිම්පල් දෙයක් තමයි ඉතින් අද කරන්නේ. අද මං ඉතින් ෆේස් මාස්ක් එකක් දාන්න තමයි හදන්නේ. හැමදාම ඉතින් දාන්නෙත් නෑ. සතියට දෙපාරක් වගේ තමයි දාන්නේ. අපි මූණ සෝදනකන් ඉතින් චුට්ටක් කතා කරමු නේද? ඔයාලත් ඉතින් හැමදේටම කලින් ඉස්සෙල්ලම ඔයාලා ගැන හිතන්න. අපි හරියට හිටියොත් අපි සතුටින් හිටියොත් තමයි අපේ වටපිටාවේ ඉන්න කට්ටියට සතුටින් ඉන්න පුළුවන්. ඉතින් අපිට වැඩ රාජකාරි ගොඩාක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ කාලය ඇතුළත ඔයා වෙනුවනුත් පුංචි වෙලාවක් වෙන් කරගන්න. ඔයාට පොඩි මී ටයිම් එකක් විදියටත් මේක හොඳයි. මොකද අපි අපිව ලස්සන කරගන්නවා කියන්නේ ඒකත් මානසික නිදහසක් තමයි. අපි අපේ හැම
හැමදේ ගැනම හිතනවා වගේම අපේ ස්කින් එක ගැන, අපි අඳින පළඳින විදිය ගැන, ඊ හැමදේම ගැනත් හිතන්න ඕනේ. ඔයා ඉන්න විදිය, ඔයා අඳින පළඳින විදියේ ඔයා තමයි තෘප්තිමත් වෙන්න ඕනේ. අනිත් දේ තමයි ඔයාව කාටවත් සංසන්දනය කරන්න එපා. ඉතින් ඉස්සර ළමයි මම නම් එහෙම තමයි. මං තව කාට හරි සංසන්දනය කර තමයි මගේ දිහා බැලුවේ. ඉතින් මං ගැන මාව තක්සේරු කරා. ඉතින් මං වැඩිය මාව ගණන් ගත්තේ නැති තරම්. ඉතින් එහෙම වෙද්දි මගේ වටපිටාව ඉන්න අයත් මං ගැන විශ්වාසයක් නැති විදිහට තමයි කතා කරන්නේ. තව කෙනෙක් මොන හරි දෙයක් කරලා තියෙනවා දැක්කම මට හිතෙන අම්මෝ මට නම් ඒ දේ කරන්න බෑ. මේක මට කරන්න අමාරුයි. එහෙම තමයි මම හිතන් හිටියේ. ඒත් ටික කාලයක් යද්දී අපේ ජීවිතේ වෙනස් වෙනවා. ඉතින් ඒ හිතන විදියත් වෙනස් වෙනවා. ඉතින් මම හිතුවා මටම එහෙම කරන්න හොඳ නැහැ කියලා. මොකද මට වටිනාකමක් දෙනකොට තමයි මගේ වටපිටාව ඉන්න අයත් මට වටිනාකමක් දෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම ඔයා විශ්වාස කරන්න. ඔයාට ආදරෙන් සලකන්න, ඔයාට ආදරෙන් කතා කරන්න, ඔයා ආසම කෑමක් හදලා කන්න. එහෙම නැත්තම් කඩෙන් හරි අරගෙන කෑවත් කමන්නේ. අපිට ඉතින් සතුටු වෙන්න ලොකු දේවල් ඕනේ නැහැ ළමයි. පුංචි දෙයක් හරි ඇති. අපිට පුළුවන් අපේ පවුල ඇතුලෙන් ඒ සතුට හොයාගන්න. ඉතින් මම ඔයාලට පුංචි දෙයක් ගැන තමයි කිව්වේ. ඔයාලා කාට හරි මේ දේ වැදගත් වෙයි කියලා හිතලා. ඔයාලට ඉතින් මේ මාක්ස් එක ගැන කිව්වෙත් නෑනේ. මේක මෙහි ජපාන එකක්, මේක රයිස් මාස්ක් එකක්. ඉතින් මේක ගොඩාක් හොඳයි ස්කින් එකට. ඉතින් දැන් ගොඩාක් මාකට් එකේ රයිස් ටෝන එක දේවල් තියෙනවා. එක ප්‍රොඩක්ට් වලින් ක්‍රීම් තියෙනවා. ඉතින් ගොඩාක් කොරියන් ප්‍රොඩක්ට් එහෙම තමයි තියෙන්නේ. ඉතින් ඒවා ගොඩාක් ස්කින් එකට හොඳයි. මම ඉතින් දැනට මේක පාවිච්චි කරන්නේ. මේකේ පැක් එකකුත් තියෙනවා. ඒකත් අරගෙන බලන්න ඕනේ. ඉතින් මේක ගොඩාක් කට්ටිය මෙහි අය පාවිච්චි කරනවා මම දැකලා තියෙනවා. ඉතින් මේක නම් ජපාන් එකක්. මේක විනාඩි 5යි මූණට තියන්න ඕනේ. ඊට පස්සේ ඉතින් මම මූණට පොඩි මසාජ් එකකුත් දෙනවා. ඉතින් ඉඳලා හිටලා හරි මේ වගේ දෙයක් කරන එක හොඳයි අපේ මූණටත්. මට ඉතින් හැමදාම වගේ කරන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් මට වෙලාවක් හම්බෙන හැම මොහොතකම මම වෙනුවෙන් පොඩි වෙලාවක් හරි වෙන් කරගන්නවා. දවසේ වැඩ ටික ඔක්කොම ඉවර කරගෙන මම දැන් ආයෙ මගේ ජර්නල් එක ලියන්න. ඉතින් මගේ අද දවසට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ වගේම අද දවස මම ගොඩාක් ලස්සනට ගත කරා. ඉතින් මට අද දවස හරිම ලස්සන දවසක් වුණා. ඉතින් ඒ ලස්සන දවස ඔයාලත් එක්ක මම අද බෙදාගත්තේ හරිම ආදරෙන්. දැන් ඉතින් vlog එකේ අවසානයටත් ඇවිල්ලා තියෙන්නේ. අද මගේ දවස ගෙවුනේ මේ විදියට තමයි. ඉතින් ඔයාලා මේ වගේ vlogs වලට කැමති නම් කමෙන්ට් එකක් දාන්න. ඉස්සරහටත් අරන් එන්නම් මේ වගේ වීඩියෝස්. එහෙනම් ඉතින් අපි මේ සතියේ අපේ වීඩියෝ එකෙන් ගිහින් එන්නම්. ඊළඟ සතියේ තවත් ලස්සන vlog එකකින් අපි හම්බෙමු. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. අපිව subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. එහෙනම් අපේ YouTube family එකට ඔයාලා join වෙන්න. එහෙනම් මේ සතියේ අපි ගිහිල්ලා එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.